Hello boys and girls මොකද වෙන්නේ ඉතින් අදත් ආව අපි අලුත්ම වීඩියෝ එකක් ඉතින් ඔයගොල්ලන්ට අරගෙන ඉතින් boys අද ගෙනල්ලා තියෙනවා මචං අපිට රැන්කර් බන්ඩල් එක ඔන්න රිටර්න් වෙන්න තියෙනවා ඉතින් හරියම ඩේට් එක මම ඔයගොල්ලන්ට කියන්න ඉතින් වීඩියෝ එක අතරමැදි මම කියන්න ඉතින් තව බන්ඩල් ගොඩක් එන්න තියෙනවා හරිද අප්‍රේල් මාර්තු පෙබරවාරි අන්තිම එන ටික නම් මම කලින් වීඩියෝස් වල කිව්වනේ මාර්තු මාසෙයි අප්‍රේල් මුලයි එන්න තියෙන ඉවෙන්ට් ටික අපි බලමු ගිහින් සට ගාලා කොහෙවත් මිස් කරගන්න එපා ඉතින් මොකද කිව්වොත් මේක මේ තනිකර රිටර්න් ඉයර් එකක් හරිද? ඒ කියන්නේ මේ මාස 7-8 තනිකර ඉතින් පරණ මඩල ඔක්කොම රිටර්න් වෙනවා. මොකද ඒවා කලින් ඇවිල්ලා අවුරුදු දෙකක් පැන්න දැන් හරිද? ඒ කියන්නේ අවුරුදු දෙකෙන් දෙකට සාමාන්‍යයෙන් පරණ මඩල රිටර්න් කරන්න එපා. ඉතින් පරණ බන්ඩල් ගොඩාක් එන්න තියෙනවා. ඉතින් කට්ටිය මාස ඉලෙක්ට්‍රික් ෂොක් බන්ඩල් එකේ ඒකත් එනවා. තව දෙකේ ෂොට් ස්කින් ටික ආයෙ රිටර්න් කරනවා. ඉතින් ගන්න ස්කින් ගොඩක් රිටර්න් ගන්න තියෙනවා. ඉතින් අපි වීඩියෝ අදවල ගිහින් කතා කරමු හරිද මේ සම්පූර්ණ විස්තරය ගැන. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම වීඩියෝ එක ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් පාරක් දාලා එකතු වෙන්න. සබ්ලා 6000ට තව අපේ සබ්ලා 600යි හරිද? 500ක් විතර මේ වීඩියෝෙන් අනිවාර්යෙන් ගහමු ඉතින්. මේ වීඩියෝ එකක් පුළුවන් නම් 10k ගමු. හරිද? අපි 10k ගමු. අපිට 10k ගන්න බැරි කමක් නැහැ. මොකද කලින් දාපු වීඩියෝ කියන්නේ දවස් 4කට කලින් දාපු වීඩියෝ එක followers දාප් බලලා දෙන්න. ඒ කියන්නේ අපිට 10k ගන්න එක ඉතර දෙයක් නෙමෙයිනේ. ඉවෙන්ට් ගැන කවුරුත් ආසන ඉවෙන්ට් රිටර්න් කරනවානේ. ඉතින් දැම්ම ඒ නිසා ලයික් එකක් දාන වීඩියෝ එකට ඕගොල්ලෝගේ ලයික් එකයි කමෙන්ට් එකයි තමයි වැදගත්. අනිවාර්යෙන් වීඩියෝ අවසානකම් බලන්න කොහෙවත් ස්කිප් කරන්න එපා. මේකෙත් ගිෆ්ට් එකක් තියෙනවා ඉතින් ඔය අවසානකම් බැලුවොත්. ඉතින් බොයිස් මේ ගොඩක් කට්ටිය කියලා තිබ්බා කෝඩ් වලට වාග්යලා. ඒ කියන්නේ අපිට ආපු ගමන් මචං වීඩියෝ එක ගොඩක් කට්ටිය බැලුවම තමයි මේක රීච් වෙන්නේ. හරිද? වීඩියෝ එක සාමාන්‍යයෙන් එහෙම උමුත් තමයි රීච් වෙන්නේ. ඒ නිසා තමයි මම කෝඩ් එක කර දෙන්නේ. ඉතින් ඔයාලට කෝඩ් එක හැමදාම මිස් කරගන්න. ඉතින් ඔයාලමයි නොටිෆයි ඔෆ් කරලා. හරිද? ගෲප් එකෙන් නොටිෆයි ඔෆ් කරගෙන මම අනිවාර්යෙන් වීඩියෝ එකක් දානවා නම් ගෲප් එකට මැසේජ් එකක් දානවා. මෙන්න මේ ගෲප් එකට මේ වීඩියෝ එකක් දානවා. දැම්ම ඇලර්ට් එකේ ඉන්නේ කියලා. හරිද? ඒ නිසා ගෲප් වලට ඇඩ් වෙන්න අපේ පල්ලෙහා ගෲප් ලින්ක් තියෙනවා. ඒ වගේම නොටිෆිකේෂන් ඔන් කරගෙන තියාගන්න channel එකේ. ඉතින් මම හැමදාම වීඩියෝස් දාන්නේ නැහැ. දවසට එකක් වගේ දාන්නේ. ඉතින් ඒ නිසා අවුලක් නැහැ නේ. ඔයාලා නොටිෆයි කරදරත් නැහැ. නිසා දැම්ම නොටිෆිකේෂන් ඔන් කරගෙන තියාගන්න. ඉතින් මේ වීඩියෝ එකේ කෝඩ් දෙකක් තියෙනවා. يعني කෝඩ් එක දෙකට කඩලා තියෙන තැන් දෙකක. ඉතින් ඕගොල්ලෝ මේ කෝඩ් එකේ කෑලි දෙකම එකතු කරලා මට දාන්න ඕනේ. ඉතින් WhatsApp එකට මගේ නම්බරයට දාන්න. හරිද? මේ ඊයේ පොඩි පිස්සුවක් එල්ලලා තිබ්බා. ඉතින් අපේ යාළුවගේ නම්බරයට දාලා ඒකට නෙමෙයි දාන්නේ මගේ නම්බරයට. හරිද? නිසා මගේ නම්බරයට දාන්න. ඉතින් බොයිස් මේ අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න යන්න. මේ කතා කරා ඇති හරිද? විනාඩි 2ක් විතර කතා කරාම අපි යම් වීඩියෝ එකක් දුන්නා. අපි ගිහින් බලමු මොනවද අලුතෙන් එන තියෙන ඉවෙන්ට් කියලා. යාළුවනේ අපිට අලුතෙන් එන්න තියෙන හෝල් ඉවෙන්ට් එකේදී මේක පෙබරවාරි 20 තමයි පටන් ගන්න. තව දවස් 2-3ක් විතර තියෙන්නේ. දවසක් විතර නේ මම. සෝරි දවසක් විතර තියෙන්නේ. මෙන්න මේ ඉවෙන්ට් එක රිටර්න් වෙන්න තියෙන UMP එක කියන්නේ මේක යුනිවර්සල් ටෝකන් රින් ඉවෙන්ට් එකක් විදිහට තමයි එන්නේ. ඉතින් ඔයගොල්ලෝ යුනිවර්සල් ටෝකන් කැලරි එකක් එකතු කරලා තියාගන්න. ඉතින් මේකත් එන්න තියෙනවා. මේක එන කන්ෆර්ම් ඩේට් එක තාම නැහැ හරියට. මේක අනිවාර්යයෙන්ම පෙබරවාරි ලාස්ට් සතිය කියන්නේ 27 වෙනිදා වගේ එන්න තියෙන්නේ. ඉතින් අපි බලමු මේක මේ හරියට මේයි. මම ඊළඟ කියන්නේ සාමාන්‍යයෙන් තම වීඩියෝස් දානවනේ මම දවස් ගානේ. ඒතොර කන්ෆර්ම් ඩේට් මම එනවා. ඒතොර ඒ කන්ෆර්ම් ඩේට් මම මේකෙන් ඒ වීඩියෝස් වලින් දෙන්න. හරිද? මෙන්න මේ ඉවෙන්ට් එක රිටර්න් වෙන්න තියෙනවා. මේක නම් එන්න තියෙන්නේ මාර්තු මාසේ අන්තිම වගේ. මේක මාර්තු මාසේ අන්තිම වගේ එන්න තියෙනවා. ඉතින් අලුතෙන් එන තොම්සන් ස්කින් එක මේක අලුතෙන් නෙමෙයිනේ පරණ එක. ඉතින් ඒ ටික ඔක්කොම රිටර්න් වෙන්න තියෙනවා. මේකත් එන යුනිවර්සල් ටෝකන් විදිහට තමයි. ඉතින් බොයිස් යුනිවර්සල් ටෝකන් වලට තමයි මේ ගොඩාක්ම ඉවෙන්ට් රිටර්න් වෙන්නේ. ඒ නිසා ජෙම් රැස්ටි කරලා තියාගන්න. ඉතින් රාමදාන් එකට මෙන්න වගේ සුපර් රිමෝට් එකකින් රිටර්න් වෙන දින අඩෝ පට්ට ලස්සනයි ඒක. ඉතින් මෙන්න මේකත් එන්න දින මේක ගොඩක් කට්ටිය බලාගෙන හිටියා. ඉතින් ප්‍රොක්සි account වල නම් මේක තිබ්බා. දැන් කලින්ම මෙන්න මේ ඉවෙන්ට් එක රිටර්න් වෙන්න තියෙනවා. ඉතින් ජෙම් 1500 රෙඩි කරලා තියාගන්න. ජෙම් 1500 වාගේ කරගන්න පුළුවන් මේ ඉමෝට් එක. ඉතින් ලක් එක නැත්තම් ලාස්ට් ප්‍රයිස් එකෙන්. ඉතින් ජෙම් 1500 කරන අනිවාර්යෙන්ම කියන්නේ ජම් 1500ක් අනිවාර්යෙන් යනවා. ඉතින් අඩුවට ආවොත් තමයි. නැත්තම් 1500ක් අනිවාර්යෙන් යනවා. ඉතින් 1500 රෙඩි කරලා තියාගන්න. ඉතින් බොයිස් ඔයා තාම වීඩියෝ ලයික් එකක් දැම්ම නැත්නම් මේ දැම්ම ලයික් එකක් දාන්න. ඉතින් තාම කෝඩ් එක ඒ කියන්නේ කෝඩ් එක භාගයක් තා චුට්ටකින් එනවා. ඉතින් දැන් රෙඩිලා ඉන්න. ඉතින් රැග්නරොක් බන්ඩල් එක අපි ඒක ගැන චුට්ටකින් කතා කරමු. ඉතින් යාළුවනේ මෙන්න මේ ඉමෝට් එකත් අපිට බලා ගන්න පුළුවන්. මේකත් ඉතින් හෝලි වලට තමයි එන්නේ. ඔයගොල්ලෝ දැම්ම රෙඩි වෙලා ඉන්න. ඉතින් මේක ඔයගොල්ලෝ කරගන්න පුළුවන්. ඉතින් මේකට ජෙම් 1500 යනවා. ඒක නම් පොඩ්ඩ අවුලක් නෑ බොයිස්. අර නිකන් නටන ලයින් එකක් තියෙන. ඒක ලස්සනයි ටිකක් හරිද? ඒ වුණාට ජෙම් 1500ක් දීලා ගන්න මට නම් උමනාවක් නෑ අත්‍තරම කිව්වොත්. හරිද? මට ඉමෝට් වඩන්න නෑ. මට ඕනේ මචං පරන් බන්ඩල් ටිකයි ගන්න ස්කින් ටිකයි ගන්න තිබ්බනම් ඇති account එකට. ඉතින් boys ඇන්ජලික් පෑන්ට් එකේ මොකද ඉමෝට් එක තියෙන්නේ එන්නේ ඉමෝට් එක එන්න තියෙනවා. ඉතින් ඒ ඉමෝට් එක රිටර්න් ආයි මේ ලිමිටඩ් එඩිෂන් එක නම් ඒ කියලා ෂුවර් නෑ. ඉතින් ඒක හරියම කන්ෆර්ම් නෑ. උනට මෙන්න මේ පාර මේක එනවා. ඉතින් පෙබරවාරි මාසෙ මැද. ඉතින් ඇන්ජලික් පෑන්ට් එකයි ඇන්ජලික් টොප් එකේ ඒ ටිකයි ඉවෙන්ට් එක ගියාට පස්සේ මෙන්න මේක එනවා අනිවාර්යෙන්.
ජෙම් රෙඩි කරලා තියාගන්න. මේකට ජෙම් යයි සාමාන්‍යයෙන් ජෙම් 2000ක් විතර යයි. හරියට කන්ෆර්ම් නෑ මේ බොයිස්. මේ මට මේකේ කියන්නේ ඉවෙන්ට් එකේ සේවර් එකේ හොයාගන්න වෙලාවක් තිබ්බේ නෑ. කියන්නේ මේ අදිසි වීඩියෝ එක කරන්නේ. ඉතින් මේ අනිත් සර්වර් එකේ තිබ්බ එක තමයි මේ දැම්මේ. ඉතින් මම ඉතින් දැම්ම ජෙම් රෙඩි කරලා තියාගන්න. මෙන්න මේ වගේ ඉමෝට් එකක් ඕගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඉදිරි කාලයක ඉතින් එනවා මේක අනිවාර්යයෙන්ම පෙබරවාරි මාසයේ කියලා මම හිතනවා. ඉතින් මේකත් ඇන්ජලික් පැන්ට් එක වගේම එහෙන පල් කල්යයිද දන්නේ නැහැ. ඉතින් බොයිස් මෙන්න මේ වගේ ස්කින් එකක් බලා ගන්න පුළුවන්. මේක මොකද්ද මේ VSSK නේද? අර මේ NA එකටයි VSS එකටයි VSK එකටයි VSS එකට හරිද? සමාවියන්. අන්න ඒකට මෙන්න මේ වගේ ස්කින් දෙකක් එන්න තියෙනවා. ඉතින් ඒකට රිටර්න් වෙයි. මේක නම් එන්නේ බොයිස් මේ රාමදාන් ඉවෙන්ට් එකට. හරිද? රාමදාන් ඉවෙන්ට් එකට ඕගොල්ලෝ පේනවා මේ ටෝකන් වගේක් පේනවා. ඉතින් ටෝකන් මොනවද නම් දන්නේ නැහැ. ටෝකන් වගේකුත් එන්න තියෙනවා ළඟ. ඉතින් බොයිස් මෙන්න මේ වගේ ෆිස්ට් ස්කින් සෙට් එකම රිටර්න් වෙන්න තියෙනවා. ඉතින් මෙන්න මේ ෆෙස්ට් ස්කින් එක එනවා ලබන සතියේ. ජම් රෙඩි කරලා තියාගන්න. ඒකත් එක්ක මේ ෆිස්ට් ස්කින් සෙට් එක රිටර්න් වෙන්න තියෙනවා. ඉතින් ආයේ ෆෙස්ට් ඒවෝ එක හරි ෆිස්ට් ඒවෝ එක කට්ටිය ආවේ නැහැ කිව්වනේ. ඉතින් මේකත් ළඟදීම රිටර්න් වෙන්න තියෙනවා. ඉතින් ජම් රෙඩි කරලා තියාගන්න. කන්ෆර්ම් ඩේට් ආපු ගමන් ඕගොල්ලෝ මම දෙන්නා. ඉතින් ෂෝට් වීඩියෝ එකකින් හරි කන්ෆර්ම් ඩේට් අනිවාර්යෙන් දෙනවා. ඉතින් දෙනවා කිව්වොත් දෙනවා. කලින් ඉවෙන්ට් වල කන්ෆර්ම් ඩේට් දුන්නා මම. ඉතින් ආයෙ යුනිකෝර්න් එකට ඔන්න යුනිකෝර්න් ස්කින් එක එනවා. ඉතින් ඒකේ 47 එකට දාලා යුනිකෝර්න් ස්කින් එක එන්නේ. අම්බෝ මේක නම් බොයිස් උඹලට කියන්නේ ජෙම් යයි මේක කයි මේක ඒ තරම් රෙයා හරිද යුනිකෝර්න් එක. ඉතින් මේක ගොඩාක් කට්ටියගේ account වල නෑ හරිද? ඒ කියන්නේ පරණ account වල තියෙනවා. ඒ කියන්නේ 100ට ගාණක් නෑ. මේක කොරෝනා කාලේ ආව ඉවෙන්ට් එකක් මචං. ඒ කියන්නේ මේ කොරෝනා කාලේ තමයි දෙවෙනිට රිටර්න් කරේ මට මතක විදියට යුනිකෝර්න් එක. ඉතින් ජෙම් රෙඩි කරලා තියාගන්න. ඉතින් ඒවෝ නැති කාලේ වැදිත්ත. ඒවෝ නැති කාලේ වැදිත්ත මෙව්වා. මං හරිද දන්නේ නැහැ. කමෙන්ට් එකක් දාගෙන යනකොට හරියට දිනවකවානු මතක නැහැ බොයිස්. හරිද? ආපු කාලේ. ඉතින් යාළුවනේ මෙන්න අප්‍රේල් මාසෙ එන්න තියෙන ඉවෙන්ට් එක. ඉතින් මේ අප්‍රේල් මාසයේ ෆුල් ඉවෙන්ට් එක ගැන මම ඔයගොල්ලන්ට කියන්නම්. ඉතින් මේ ඉවෙන්ට් එකේ පොඩි කිට් එකක් තමයි. ඉතින් ඒක නම් පොඩ්ඩක් ලස්සනයි. හරිද? ඒක අර තාරා එකක වුණාට ඒක ඇත්තටම ලස්සනයි. හරිද? මේකත් එව් බන්ඩල් එකක්ද දන්නේ නැහැ. හරියට කන්ෆර්ම් නැහැ. ඉතින් මෙන්න යුනිවර්සල් ටෝකන් වලට ඒක රිටර්න් වෙන්න තියෙනවා. ඉතින් අප්‍රේල් මාසෙ මැද. ඉතින් මේක එන්නේ රැග්නට් බන්ඩල් එකත් එක්ක. ඒ කියන්නේ රැග්නට් බන්ඩල් එකත් එක්ක ඉවෙන්ට් එකත් එක්ක තමයි මේ ඉවෙන්ට් එක එන්නේ. ඉතින් ජෙම් රෙඩි කරලා තියාගන්න. අප්‍රේල් මාසේ නම් ඕගොල්ලෝට ජෙම් කයි. ඉතින් අවුරුදුත් එක්කනේ අවුලක් නැහැ නේ. සල්ලි පොඩ්ඩක් එහෙම ලයින් කරගන්න පුළුවන් නේ ඕගොල්ලන්ට නේ. ඉතින් ඊට පස්සේ මෙන්න මේ වගේ එන්න තියෙනවා. ඉතින් මේකත් අප්‍රේල් මාසේ තමයි එන්න තියෙන්නේ මේ ඉවෙන්ට් එකත්. මේක නම් කලින් ආවද මන්දා. ඉතින් මට මතක නැහැ හරියටම. ඉතින් මේකේ සුපිරි කාර් ස්කින් එක වෝල් ස්කින් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඉවෙන්ට් එකක් දෙන්න තියෙනවා අප්‍රේල් මාසේ. ඒ කියන්නේ මේ පාර CS බස්සලා අප්ඩේට් එකක් එන්නේ. අප්ඩේට් එකෙන් පස්සේ ඉවෙන්ට් වල තමයි මේ එන්න තියෙන්නේ. ඉතින් ඉලෙක්ට්‍රික් ෂොක් බන්ඩල් එක. ඉතින් ඔයගොල්ලෝ මේක දන්නවා. ඉතින් ඉලෙක්ට්‍රික් ෂොක් මං හිතුව හරි ඉතින් මං කිව්ව වචනේ හරි හිතනවා. ඉතින් ඉලෙක්ට්‍රික් ෂොක් බන්ඩල් එකකින් මේකේ කොණ්ඩි ඉස්සර පට්ටම වාසි. ඉතින් මේක ඔයගොල්ලෝට මතකද දන්නේ නැහැ. මේක ආවා 2022 හරි 21 හරි බනි බන්ඩල් එකත් එක මේක රිටර්න් වුණා. ඉතින් මොකද්ද මිස්ට්‍රි ෂොප් එකකද මට හරියට මතක නැහැ. ඉතින් ඒ කාලේ ඉවෙන්ට් සුපිරි මේක රිටර්න් වුණා. හරිද? මේක ආවේ නෙමෙයි රිටර්න් වුණා ඒ කාලේ මට මතක විදියට. ඉතින් මෙන්න මේ වගේ අලුතෙන් අපේ ඉලෙක්ට්‍රික් ෂොක් බන්ඩල් එකක් එනවා. ඉතින් මේකත් ඒක අලුත් එක හරිද? කියන්නේ අලුත් වර්ෂන් එක නිව් වර්ෂන්. ඒක නම් ටිකක් ලස්සනයි බොයිස්. හරිද? ඒක මෙන්න වෝල් ස්කින් එකක් තියෙනවා. අම්මට සිරි ඔන්න මචං සුපිරියා. මං කියවනේ මං ආස ඩාර්ක් එකට එන දේවල් වලට. ඉතින් වෝල් ස්කින් එකක් තියෙනවා බලා ගන්න. ඉතින් ඒ වගේම මෙන්න මේ බෑක් පැක් එකක් බලා ගන්න පුළුවන්. අවුලක් නැහැ. ඒක සාමාන්‍යයෙන් හොඳයි. يعني ජෙම් ගන්න ගානට වටිනවා. හරිද? ගන්න ගානට වටින බන්ඩල් එකක් තමයි. ඉතින් පරණ ඒවට ගහන්න නම් බෑ. ඒ උනට ගන්න ගානට වටිනවා. ඉලෙක්ට්‍රික් ෂොක්. ඉතින් මේක ඇඟ මරු. මේක ඇඟ සුපිරි. හරිද? ඇඟයි කොණ්ඩේ මරු. මෙන්න මේ බන්ඩල් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ අපිට දෙකේ ෂොට් ස්කින් ටික රිටර්න් වෙන්න තියෙනවා. මේක කොහොම එයිද නම් දන්නේ නැහැ. හරිද? කන්ෆර්ම් නැහැ. මෙන්න මෙහෙම නම් එන එකක් නැහැ. හරිද? මෙහෙම එන එකක් නැහැ. මං හිතන විදිහට කන්ෆර්ම් නැහැ මචං. හරිද? මේ හරියට ඉවෙන්ට් එකකවත් කන්ෆර්ම් නැහැ. හරිද? ඉන්දියන් සර්වර් එකේ බලද්දි මෙන්න මේ විදිහට තියෙනවා. වෙන සර්වර් එක බලද්දි මෙන්න මේ විදිහට තියෙනවා. හරිද? බලන්න ඉතින් ඒක අවුල්නේ නේ. අලුතෙන් දෙකේ ෂොට් කොහොම හරි දෙකේ ෂොට් ස්කින් ටික රිටර්න් වෙනවා කොහොම හරි. මේකත් එන්නේ රාමදාන් එකට. ඉතින් මේක මාර්තු මාසය. මේ ඉවෙන්ට් මාර්තු මාසයේ පෙබරවාරි මාසෙ නෙමෙයි. මාර්තු මාසෙ මේක රිටර්න් වෙන තියෙන යුනිවර්සල් ටෝකන් වලට. යුනිවර්සල් ටෝකන් ටවර් එක අම්මට සිරියන මේ ටිකක් තමයි එන්නේ. මෙන්න මේ වැලි ෂොටිය රිටර්න් වෙන්නේ බොහෝ දුරට කොහොම හරි අර ට්‍රෝ ගන්න එක ලොවෙත් ට්‍රෝ ගන්න එක එනවා. ට්‍රෝ ගන්න එක එනවා ලොවෙත් කොහොම හරි ට්‍රෝ ගන්න එක එනවා මේ මාර්තු මාසෙ. ඉතින් ජෙම් රෙඩි කරලා තියාගන්න. අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ජෙම් යන්නේ සාමාන්‍යයෙන් එක ගන්නයක් ගන්නවා නම් ඕගොල්ලෝ ජෙම් 3000 ජෙම් 3000 එකක් ගන්න පුළුවන්. ලොවෙත් වාසනාව තිබ්බොත් එකක් වදිනවා. හරිද? ඒ නිසා අනිවාර්යෙන් ජෙම් 3000ක් රෙඩි කරලා තියාගන්න. අපි යන් ඊළඟට මොකක්ද දෙන්න තියෙන ඉවෙන්ට් එක බලන්න. ඉතින් මේ දෙකේ ෂොට් ස්කින් ඉවෙන්ට් එක කන්ෆර්ම් නැහැ. කන්ෆර්ම් ඩේට් ආපු ගමන් දෙන්න.
ඉතින් බොයිස් රැංගරොක් බන්ඩල් එක අම්මට සිරි මේක කියන්නේ ෆ්‍රී ෆයර් ගහන හරිද මේ බන්ඩල් එකේ වටිනාකම දන්න හැම එකාම මේකට කැමති හරිද මේක නම් වකු කඩුවක් උගස් තියලා හරි ගන්න ලයින් එකේ ඉන්නේ මමත් එහෙමයි හරිද කොහොම හරි රැංගරොක් බන්ඩල් එක ගන්නවා මමත් ඉතින් මෙන්න මේක රිටර්න් වෙන්න තියෙනවා අපිට මෙන්න මේ විදිහට නම් නෙමෙයි බොයිස් කියන්නේ මේක මේ පරණ ආපු ඉවෙන්ට් එක කියන්නේ මේක මුලින්ම දුන්න ඉවෙන්ට් එකේ විදිහට තමයි මේ ඇවිල්ලා තියෙන්නේ ඉතින් මේ විදිහට නෙමෙයි අපි එන්නේ අපි ගිහින් බලමු හරිද අපිට එන්න තියෙන ඉවෙන්ට් එකේ ඉතින් මේ රැග්නරොක් බන්ඩල් එක මෙන්න මේ ජෙලි පෙටා හරිද ඒ ඔක්කොම ටික රිටර්න් වෙන්න තියෙනවා ඉතින් ගේම් එකේ මෙච්චර කල් පරණ කිට් වලට ආසෙන් ගහව කොල්ලෝ කැපෙන්නත් පුළුවන් ඉතින් මේක රිටර්න් වුණ ගම මේකත් එක්ක අපිට කළු පාටයි සුදු පාටයි රැග්නරොක් කොණ්ඩයක් එන්න තියෙනවා හරිද ඒකට රැග්නරොක් කොණ්ඩය අර කටු මේ දෙක තියෙන්නේ කන් දෙක වගේ තියෙන්නේ ඒක රිටර්න් මෙන්න තියෙනවා හරිද මෙන්න තියෙනවා ඉතින් මේක තියෙන්නේ මේක පාකිස්තාන් සේවකගේ හරිද මේක මේ තියෙන්නේ මෙන්න රැංගරොක් බන්ඩල් එක එන්න තියෙනවා ඉතින් මේක යුනිවර්සල් ටෝකන් අමුතු යුනිවර්සල් ටෝකන් එකක් ඒක නම් හරිද මම දන්නේ ඇයි කියලා මෙන්න මේක රැංගරොක් ගර්ල්ස් බන්ඩල් එක හරිද ගර්ල්ස් එක නම් එච්චර වැඩක් නැහැ ඒකෝන් බලා ගන්න පුළුවන් ඉතින් මේක වෙන සේවස් වලට නම් දීලා තියෙනවා රැග්නරොක් බන්ඩල් එක රිටර්න් කරලා තියෙනවා ඒ කියන්නේ මේ අලුත් කොණ්ඩ දෙකත් එක්කම ඉතින් ඒකත් වාසියක් ඉතින් ඕගොල්ලෝ අනිවාර්යෙන් ජෙම් රෙඩි කරලා තියාගන්න රැග්නරොක් බන්ඩල් එක ඉතින් මේ ලිමිටඩ් එඩිෂන් මේ හරිද මේ ලිමිටඩ් එඩිෂන් හැබැයි මේක වයිටියට වුණා වගේ පඳුරකට පයින් ගහුවා රැග්නරොක් කාරේ පයින් ලයින් එකක් තියෙන දැන් නම් ඉතින් මේක රිටර්න් වුණ ගමන් මම දන්නවා මේක ලංකාවේ ඉන්න උන් ඔක්කොම මේ කියන්නේ 100ට 50ක් 60ක් ගන්න මේක පොඩි උන්ට නම් ගන්න විදිහක් නැහැ උන් ගෙදෙන සල්ලි උස්සන්නයි බං ඉතින් බොයිස් රෙඩි වෙලා ඉන්නේ ඉතින් ගෝල්ඩන් ෂර්ට් උත් එන්න තියෙනවා ලබන මාසේ මැද වගේ මම ඒකත් කන්ෆර්ම් ඩේට් ගෙනත් දෙන්න ඉතින් ඔයගොල්ලෝ මම කලින් වීඩියෝයක් දැම්මා මම ඉතින් පෙබරවාරි මේ මාර්තු 4 වෙනිදා තමයි එන්න තියෙනවා කියලා ඉතින් බලමු ෂුවර් එකට මාර්තු 4 වෙනිදා එයිද කියලා ඉතින් තාම හරියට කන්ෆර්ම් නැහැ 60යි කන්ෆර්ම් අර ගෝල්ඩන් ෂර්ට් උත් රිටර්න් එක කියලා ඉතින් මම ඉතින් බොයිස් මම නම් ජෙම් රෙඩි කරලා තියාගෙන ඉඳලා තියෙන ඉතින් දැන්ට ජෙම් 1000ක් තියෙනවා දවස් 10යි මම ඒක වීඩියෝ එක දාලා දැන්ට ජෙම් 1000ක් තියෙනවා ඉතින් මම රෙඩි කරලා තියාගත්ත ජෙම් ටික නම් මම අවදි ගන්න ඕන නිසා ගෝල්ඩන් ෂර්ට් ඉතින් බොයිස් අද මෙච්චරයි මම හිතනවා අද වීඩියෝ එක හොඳයි කියලා ගොඩක් හොඳයි කියලා හිතනවා ඉතින් ඔයාම වෙනවා ලයික් එකක් දාන්න ඉතින් ලයික් 1k ආපු ගම වීක්ලි මෙම්බර්ෂිප් එකක් ගන්න පුළුවන් ඉතින් ලයික් 1k කරන්න ඉතින් ලයික් 1k කරන්න බැරි කමක් නැහැ අරක ලයික් 2250ක් ඔයගොල්ලෝ ලයික් දාලා දිනවා කලින් වීඩියෝ එකට ඉතින් ඒ නිසා පුළුවන් මේක ලයික් 1k කරන්න වීක්ලි මෙම්බර්ෂිප් එකක් දෙනවා ලයිව් වලට සෙට් වෙන්න මේ giveaway දෙනවා ඔයගොල්ලෝ දෙන්නේ නැහැ කියන්න එපා දෙනවා ඔයාලා group එකට ඇඩ් වෙලා බලන්න මම giveaway දීලා SS දානවා කට්ටියට ඉතින් මම මේ YouTube එකට ඔබන්න ගත්තේ නැහැ මොකද කරදරයිනේ මම වීඩියෝ එක බෝරින්නේ ඒ නිසා වීඩියෝ ලයික් එකක් දැම්ම දාන්න ඒ වගේම අපිට subscribe කරන්න වගේ කමෙන්ට් එකක් දාන්න ඉතින් boys ඊළඟ වීඩියෝ සෙට් එකමු අනිවාර්යෙන් කියන්න ඕනේ කෝඩ් එක දැන් කෝඩ් එක කැලි දෙකකට දැම්මේ කෝඩ් එක කැලි දෙක හොඳට බඳ තියාගන්න ඔයා වීඩියෝ එක මැද හරින් බැලුවා නම් මුල්ට ගිහින් මුලින් ඉඳන් බලන්න නැත්නම් ඔගේ කෝඩ් එක මිස් වෙයි එහෙනම් boys දැම්ම subscribe පාරක් දාන්න ප්‍රොමෝට් පාරක් දාගන්න ඕනේ පළවෙනි නම්බරේ දිනවා පළවෙනි නම්බරේ මැසේජ් එක දාන්න එහෙනම් boys ඊළඟ වීඩියෝ සෙට් එකමු හැමෝටම බුණ උස